ඔන්න යාළුවනේ අපි අද මෙන්න මේ ස්විච් එක මේ හැම ගොඩක් මේ විදුලි උපකරණවල තියෙන මේ ස්විච් එකක් මේක මේ වැඩ කරන්නේ නැහැ මේක කැඩිලා තියෙන්නේ මේ අපි බලමු මේක රිපෙයාර් කරන්න ඔයාලා හැමෝම දන්න ගොඩක් මේ විදුලි උපකරණ වලට මේ අවශ්‍ය වෙන ස්විච් එකක් මේක වැඩ කරන්නේ නැහැ අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා මත් මීට කලින් ගලවලා නැහැ බලමු හිමින්සරේ ගලවගෙන මේක පරිස්සමට ගලව ගන්න ඕනේ වටින්න සම්බන්ධ වෙලා තියෙන්නේ බලන්න මේ විදියට තමයි මේක ඇතුළේ තියෙන්නේ මේක මොකුත් නෑ මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ මේක ස්විච් එකේ කොන් දෙක බලමු වැඩ කරන විදිය මේ බටන් එක ඔබනකොට මෙතන පේන ඇති ඔයාලට මේ ඒක ගිහින් සම්බන්ධ වෙනවා සබ්ජෙක්ට් එක්ක මෙතන තමයි කන්ටැක්ට් වෙන්නේ මේ බලමු මොකද වෙලා තියෙන්නේ කියලා මේක කන්ටැක්ට් වෙන්නේ නැති හේතුව බලමු ඉතින් සරේ මේ පින් දෙක ගලව ගන්න හරි ඒක එනවා හිමින් සරේ මම පේනවා ඉතින් මේක ටිකක් පිච්චිලා තියෙනවා කළු වෙලා පිච්චිලා ගිහිල්ලා කෑල්ලක් උඩට ඉස්සලා තියෙනවා ඒක නිසා තමයි මම හිතන්නේ ගොඩක් දුරට මේ ඒක වැඩ කරේ නැත්තේ බලමු මේකෙත් ඒ විදිහටම තමයි එතන වල පේනවද දන්නේ මෙතනක් තියෙනවා පොඩි ඩොට් එකක් උඩට ඇවිල්ලා වගේ මේක මම ගලවන්න යන්නේ මෙතන තියෙන මේ පද්ධතිය මේකට තියෙන්නේ මේක වැඩ කරන නිසා මේක ගලවන්න නැතුව හැම සුද්ධ කරලා දාමු හොඳයි අපි එකට ගන්නවා පොඩි වැලි කඩදාසියක් මේ සුදු කොලයක් ගත්තා 120 පොඩි විතර පාවිච්චි කරපු වෙන වැඩවලට පාවිච්චි කරපු එකක් සුද්ධ කරගෙන බලමු හිතනවා ලෙඩේ මේක වෙන්නේ නැති කියලා මේක මහ ලොකු ගාණක් නම් වෙන්නේ නැහැ කඩේ නම් පොඩි ගාණක් තමයි වෙන්නේ ඒත් ඉතින් මම ටවුන් එකට කඩෙන් ගේන්න උත්සාහ කරෙත් නැහැ බැලුවා නිකන් ගලවලා මේක ඔයාලත් එක්කම කොහොමද මේක වැඩ කරන්නේ කියලා මේක ගැලවිලා එළියට ආවා කැඩීද දන්නෙත් නෑ ඒකත් ඕනනම් ගලවගෙනම කැඩිලා වුණා යාළුවනේ ප්‍රශ්න ඒක ගමන්නේ බලමු අපි හදන විදිය කොහොම කේල් ටික නම් ගැලවිලා ගියා කමන්නේ අපි බලමු හදාගන්න පුළුවන් වුණොත් එහෙමයි නැත්නම් පුළුවන් ඒ ගොඩක් දුරට
දෙවි කියලා හිතනවා. බලමුකෝ. දැන් අපිට තියෙන්නේ මේ කෑලි දෙක සම්බන්ධ කරගන්න. පින් එකක් නම් එහෙම හයි කරගත්තා. අනිත් පින් එක තියෙන්නේ මෙතෙන්ට සෙට් වෙන විදියට. ඒකේ පින් එක තනදී තමයි අවුල. ටිකක් අමාරුයි කතන්දරේ. මොකද මම කලින් ගලවල නැති නිසා පොඩ්ඩක් සීරියස් වැඩි ප්‍රශ්නයක් තියෙනවා. බලමු. විදිහට තමයි මට මතක විදියට නම් තිබුණේ. වුණත් අමාරුයි කතන්දරේ නම් ලොක් කරගෙන කෑලි ටික නම් අවම ගත්තා අමාරුවෙන්. බලමු මේක කොහොමද ඒකට දාගන්නේ කියලා. ඇත්තටම යාළුවනේ මේ වගේ දෙයක් අපි කරනවා ඉතින් සල්ලි දීලා කියන එක හරි ලේසි. ඉතින් අපිට මෙහෙම දෙයක් මේ ගලවලා චූටි හරි අත්දැකීමක් ලැබෙන එක සෑහෙන සතුටුයි. ඒකයි මම ගැලෙව්වේ. ටත් මේක රුපියල් 250ක් වගේ 250ක් වත් වෙන්නේ නැහැ මම හිතන්නේ මේක. නෝට මේක දැකලා තිබ්බම මේ ගලවලා තිබ්බේ නැහැ. හරිද? බලමු කරන්ට් එකක් දීලා මේ කොහොමද මේකේ තත්ත්වය කියලා. මම ගත්තා මේ ස්විච් එක චෙක් කරන්න මෝටර් එකක්. බලමු මෝටරේ වැඩ. ඕකේ එක පැත්තක් එහෙම කරන්ට් එකට දීලා අනිත් පැත්ත මේ ස්විච් එකේ මේ කෙලවරට දීලා අනිත් පැත්ත මෙතෙන්ට දාලා දාලා ස්විච් එක දුන්නා. අපේ නැති යාළුවනේ ස්විච් එක වැඩ සුපිරියට වැඩ හොඳයි. මේක වැඩ කරන්න නැතුව තිබ්බ ස්විච් එක. වැඩේ? ඔව් ඒක හදුවා මම. විදියට. ලොකුට තාව ළඟට වීඩියෝ කරනවා වගේ. එනේ යාළුවනේ ඉතින් ස්විච් එකේ වැඩ ටික ඉවරයි. ආයි බලා ගන්න කියන විදිය. මොකද මේ චූටි දුන්න කෑල්ල වගේ එකක් තියෙන යටින්. ඒකෙන් තමයි මේ ස්විච් එක මේ උඩහට පල්ලෙහාට පනින්නේ. සද්ද ඇහෙන්නේ අර වදින යකඩ කෑල්ල වදින සද්ද මෙතන. ඔන්න ඔය විදිහට තමයි ඒකේ ස්විච් එක තියෙන්නේ. ඔන්න මම එකත් ඉන්න මම මේක හයි කරන තිබිච්ච මැෂින් එක මම පෙන්නන්නම්. මේ තියෙන්නේ
මෙන්න මේකේ තමයි ඒක තිබුණේ. මේක තියෙන්නේ වතුර මෙතනින් ඇතුල් වෙලා පීඩනයක් එනකොට මෙන්න මෙතන රබර් එක වගේ තියෙන්නේ. ඒකේ වැදිලා මේකේ වැදිලා මෙන්න මෙතන තමයි මේ ස්විච් එක තියෙන්නේ. ස්විච් එකේ වයර් දෙක යන තැන. මෙන්න මේක තමයි මැෂින් එක. අපේ ගෙදර වතුර ෆිල්ටර් එක. මේවත් ඒ වගේ ස්විච් වලින් තමයි ගොඩක් දුරට වැඩ කරන්නේ. මෙන්න මේක වෙන විදිහකට තියෙන්නේ. මේක තමයි මෝටර් එක, පවර් සප්ලයි එක. මේ ඔක්කොම වතුර ෆිල්ටර් මේවා. වතුර ෆිල්ටර් වෙන ඒවා. මෙන්න මෙතෙන්ට තමයි අර මේ කෑල්ල ඇවිල්ලා තියෙන්නේ. ඒකේ මේ කොන් දෙක තමයි මේ ස්විච් එකට යන. අපි එහෙනම් මේකත් හයි කරගමු එහෙනම්. ඔහොම බලාගෙන. යාළුවනේ අපි ටික එහෙම හයි කරගමු. එහෙමනේ යාළුවනේ මේක. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කෑල්ල එතෙන්ට තියලා මේ හදාන්න. යාළුවනේ ඒක හයි කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක ෆිල්ටරේට හයි කරගන්න. මෙන්න මෙතෙන්ට තමයි මේක හයි වෙන්නේ. ඉස්සෙල්ලාම අපි මේක නිකන් අතුරට ඔබලා මේකේ ලොක් එකක් තියෙනවා. මෙන්න මේ ලොක් එක. ලොක් එක මෙතන ඇතුළට දාගන්න ඕනේ. මේ වගේ විදිහින් මෙතනකම ලොක්, මෙතනකම ලොක් තියෙනවා. මෙතන තියෙන්නේ මේ වයර් දෙක සම්බන්ධ කරගන්න. අපි දැන් තිදුවට චෙක් කරගමු. කරන්ට් එක ස්විච් එක පෙන්නන්න. සබ්දයක් එක ටික් ගාලා සබ්දයක් එක ඔන්නුනේ. මෙතන වතුර කන්ට්‍රෝල් එක. හදිසියෙන් හරි ලයින් එකේ වතුර නැති වුණොත් මේක ඕෆ් වෙනවා. අනෝ පෙද්දෙත් එක්ක ඕෆ් වුණා. ඔයාලට ඇහෙන්නේ නැති. ආයෙ ඔන් කරනකොට අන්න ටික් ගාලා ආයෙ ස්විච් එක. එතනින් වතුර ඇතුළට ඇවිල්ලා පීඩනයට තමයි මෙතන ඔන් වෙන්නේ. ඊට පස්සේ තමයි කරන්ට් එක මෝටරේට ගිහිල්ලා මෝටරේ වැඩ කරන්න පටන් ගන්න. හොඳයි යාළුවනේ. මේ සයිඩ් එක කරා එහෙනම්. බුදු සරණයි. පරිස්සමින් ඉන්න හැමෝටම. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.